හරි ළමයි දැන් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩම සම්පූර්ණයෙන්ම ෂෝට් නෝට් ආකාරයෙන් තමයි මේ පාඩම සාකච්ඡා කරන්නේ. ඉතින් මම මේ පාඩමට අදාළව සකස් කරගත්ත ෂෝට් නෝට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේක පෙන්වීම ලොකුවට පේනන්නේ මොකද මෙතන අකුරු ටිකක් තරමක් විශාල ලෙස තමයි ලියලා තියෙන්නේ. එනත අපිට මේක එක පිටුවකට වගේ ගන්න බෑ. ඉතින් මෙතන මේ ෂෝට් නෝට් එකේ අපිට දැන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අහන කරුණුම අන්තර්ගත කරලා තමයි මේ ෂෝට් නෝට් එක හදන්නේ. ඉතින් ඒ වගේම තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මම ඊට කලිනුත් මගේ channel එකේ දාලා තියෙනවා පෝස්ට් ආකාරයෙන් වගේම මේ හා සම්බන්ධ වීඩියෝ. ඉතින් ඒ වීඩියෝ බලලා සමහර පොත්ගත් ළමයි ඉන්නවා. ඒ වගේම තමයි දැන් මේ පොත ගැන කතා කරනවා නම් ළමයි මේ පොත දැන් 10 වසරේ පාඩම් 10ම ආවරණය වෙන ආකාරයට සෑම ස්ථානයක්ම අන්තර්ගත කරලා තමයි මේ පොත් හදලා තියෙන්නේ. ඉතින් මේ පොත් දෙක ගත්තොත් මේ පොත් දෙකෙන් මේ ගමන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේත් ගොඩක් ප්‍රශ්න මේ පොත් දෙකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් 11 වසරටත් ඒ වගේම තමයි පාඩම් 8ම අන්තර්ගත කරලා තමයි මේ 11 වසර ශ්‍රේණියට හදලා තියෙන්නේ. ඒ වගේ විතරක් නෙමෙයි ඔයාලට නිවැරදි උත්තර පත්‍රයකොත් මේ පොත් සමග හම්බ වෙනවා. ඉතින් 10 වසරටත් ඒ වගේම තමයි මේ උත්තර පත්‍ර හම්බ වෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි තව වැදගත් කරුණක් කියන්න ඕනේ මේ පොත් දෙක සමහර පාසල්වල ගුරුවරුන්ට පෙන්වුවාට පස්සේ ඒ ගුරුවරුත් මේ පොත් දෙක ගොඩක් හොඳයි කියලා තියෙනවා. කිව්වා. ඉතින් ගන්න කැමති අය ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. එයාලා ගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ දැන් ආකාරය ගැන ඔයාලා දැනුවත් කරන්න. ඒ වගේම තමයි විශේෂ පණිවිඩයක් දෙන තමයි ගොඩක්ම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඔයාලට මේ දැන් මේ ළඟ එන මාස 3 වෙනිදා 10 සහ 11 ශ්‍රේණි සඳහා පන්ති ආරම්භ කිරීම සිදු කරනවා. ඉතින් පන්තිවලට සහභාගී වෙන්න කැමති ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔන්ලයින් හරහා තමයි ඔයාලට පන්ති සිදු කරන්නේ. සුම් තාක්ෂණය හරහා. ඉතින් මේදී ළමයි ෂෝට් නෝට් ආකාරයට තමයි පාඩම් 10ම සම්පූර්ණයෙන්ම කවර් කිරීම සිදු කරන්නේ. වගේම තමයි ඔයාලට දැන් සිතියම් ලකුණු කිරීම ගැන කතා කරොත් දැන් මෙලහටත් දැන් 10 වසර පාඩමේ අපිට හම්බ වෙන සියලුම ස්ථාන දැනටමත් සිතියම් ගත කරලා මගේ channel එකේ දාලා තියෙන ඒවා තාමත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් ඒ වගේ පාඩමෙන් පාඩමට සිතියම් අපි ලකුණු කරොත් අපිට ලංකා සිතියමේ සියලුම ස්ථාන ලකුණු කරගන්න පුළුවන් වෙනවා. ඒක එහෙම කරේ ඊට පස්සේ 11 වසරත් පටන් ගන්න. ඉතින් පන්තිවලදීත් ඒ ආකාරයටම සිතියම් ලකුණු කරනවා. ඊට පස්සේ ඒ සියලුම දැන් පාඩම් වල එකතුවක් විදිහට මිශ්‍ර සිතියම් අපි කරනවා. ඉතින් ඒ වගේම තමයි තව රූප සටහන් වලින් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්නත් පන්ති හරහා සාකච්ඡා කිරීම සිදු කරනවා. ඉතින් පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ඒ සියල්ලම සිදු කරන. ඉතින් පන්තිවලට සහභාගී වෙන්න කැමති අය ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට පන්තිවලට සහභාගී වෙන්න කැමති නම් කැමතියි කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ පන්තිවලට සහභාගී වෙන ආකාරය ඔයාලට කොහොමද ජොයින් වෙන්නේ කියලා මම දැනුවත් කරන්නම්. හරි. අපි දැන් අද බලමු නේද මේකෙදී පළවෙනි පාඩම සාකච්ඡා කරනවා. ඉතින් අපිට මුලින්ම තියෙන ළමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර ගත්තොත් මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්නයක් එනවා. ඉතින් එකකට වඩා එන්න සම්භාවිතාව තියෙනවා මේ පාඩම අනිවාර්යයෙන්ම සමහර අවස්ථාවල දැන් මේ පාඩමේ රූප සටහන් පවා අහලා තියෙනවා. ඉතින් ඒ වගේම රචනා ප්‍රශ්න නම් අනිවාර්යයි. ඉතින් ඉන්න අපිට ගොඩක් මේ පළවෙනි පාඩම වැදගත් වෙනවා. හරි. අපි පළවෙනි පාඩමේ ගොඩක්ම තියෙන අපිට සාහිත්‍ය කියන්නේ මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනයක් තමයි. දැන් ඒ කියන්නේ ඒකේ සාරාංශය ගත්තොත් මූලාශ්‍ර පිළිබඳව තමයි අපිට ගොඩක්ම පළවෙනි පාඩමේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින්
දැන් මූලාශ්‍ර ගැන ගත්තොත් ළමයි මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍රයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරනවා නම් සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එහෙනම් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙස ළමයි හඳුන්වන්නේ කාසි, එවැගේම නටඹුන්, චිත්‍රමූර්ති, පුරාවස්තු, නටඹුන්, අභිලේඛන, සෙල්ලිපි වගේ දේවල් ගත්තොත් මේවා තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගණයට අයත් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගත්තොත් මේ දේශීය මූලාශ්‍ර අතරින් පැරණිතම දේශීය සාහිත්‍ය මූලාශ්‍රය තමයි මේ දීපවංශය කියන්නේ. අතන දීපවංශ රචනාව කළා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. ඒ වගේම මෙහි මහා වංශය රාජ්‍ය අවසානය වෙන තෙක් විතරයි ඓතිහාසික තොරතුරු අන්තර්ගත වෙලා තියෙන. ඒ දෙක විතර අපිට ප්‍රධාන වශයෙන්ම මේ මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පස්සේ කාලෙක මේ දීපවංශය ගත්තොත් ළමයි දීපවංශය භාවිතා කරලා අපිට දැන් සාහිත්‍ය දැන් අපි ඉතිහාසය හදාරද්දී ගොඩක් කරුණු පිළිබඳව දීපවංශයේ ලියවලා තිබුණේ නැහැ. ඉතින් ඒ අතරින් ගත්තොත් දීපවංශය කියලා කියන්නේ අඩුපාඩු සහිත කෘතියක්. ඉතින් මේ අඩුපාඩු සහිත කෘතිය බලාගෙන අපිට දැන් අද වර්තමානයේ රචනා කරන අද පොත් පවා රචනා කිරීමට අපහසුයි. ඉතින් ඒ නිසා මේ ඒ අතීතයේ සිටි පිරිස විසින් දැන් දීපවංශයට වඩා අඩු කෘතියක් ලියන්න ඕන කියලා එයාලා ඒ කියන්නේ කල්පනා කරා. ඉතින් ඒ නිසා මේ මහා වංශය කියන කෘතිය තමයි දීපවංශයට වඩා අඩුපාඩු රහිත වෙන ආකාරයට මේ මහා වංශය රචනා කරා. ඉතින් මහා වංශය ගත්තොත් මහා වංශය කියලා කියන්නේ කොටස් කීපයකින් යුක්ත කෘතියක්. ඒකේ පළවෙනි කොටස ලියපු එක්කෙනා ගැන විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. එනි මහා වංශයේ පළවෙනි කොටස ලියුවේ ළමයි මහා නාම හිමියන් විසින් දික්සඳ සෙනවියා පිරිවෙනේ ඉඳලා තමයි මේ මහා වංශයේ මුල් කොටස රචනා කරේ. ඒ වගේම තමයි මහා වංශය ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන නැත්නම් 6 වන සියවසේ කියන අතරමැද කාල සීමාවකදී තමයි රචනා කරලා තියෙන්නේ. එහි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඉඳලා මහසෙන් රාජ්‍ය සමය දක්වා තමයි ප්‍රධාන වශයෙන් කරුණු අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මහා වංශය ආගමික ඉතිහාසය, පරණ දේශපාලන තන්ත්‍රය, ආර්ථික රටාව කියන මේ කරුණු තුන තමයි ගොඩක්ම මේ මහා වංශයෙන් ඉස්මතු වෙලා පෙනෙන්නේ. ඒ වගේම මහා වංශය ගැන තව කතා කරනවා නම් මේ මහා වංශය රචනා කරන්න ප්‍රධාන වශයෙන්ම ග්‍රන්ථ 3ක ආభాෂය ලබා ගත්තා. ඒ ග්‍රන්ථ තුන තමයි උත්තර විහාරට්ට කතා මහා වංශය, ඒ වගේම සීහලට්ට කතා මහා වංශය සහ මහා විනයට්ට කතා. ඒ වගේම මහා වංශයේ අර්ථ විවරණය කරේ ටීකාවක් යොදාගෙන ඒ ටීකාව මහා වංශ ටීකාව නැත්නම් වංශත්තප්ප කාසිනී ලෙස තමයි හඳුන්වන්නේ. හරි. එතකොට මේ කරුණ තමයි අපිට මේ මහා වංශයෙන් ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැන් තවත් තියෙන දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් තමයි මේ පුස්කොළ පොත්. පුස්කොළ පොත් ගැන කතා කරද්දී දැන් පුස්කොළ පොත් කියනම මේ පුස්කොළ පොත් පදනම් කරගෙන තමයි අතීතයේ තිබ්බ ගොඩක්ම ග්‍රන්ථ රචනා කරේ. මොකද අතීතයේ මිනිස්සු ගොඩක්ම අර ඓතිහාසික තොරතුරු පුස්කොළ පොත්වල තමයි ලිවීම සිදු කරේ. ඉතින් පුස්කොළ පොත් භාවිතා කරලා අපිට ආගමික වගේම පැරණි සාහිත්‍ය පිළිබඳව ඉගෙන ගන්න තමයි මේ පුස්කොළ පොත් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම කතා කරලා දැන් විවිධ රාජ්‍ය කාලවලදී ළමයි විවිධ ග්‍රන්ථ රචනා කිරීම සිදු කරා. ඒ අතරින් මේ රජරජ ශිෂ්ටාචාරය, ගම්පොළ ඉඳලා කෝට්ටේ යුගය සහ මහනුවර යුගය කියන මේ
යුග 4 පිළිබඳව තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් පළවෙනි පාඩමේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ 7 වෙනි පාඩම, ඒ කියන්නේ නාගරිකයන්ය කියන පාඩම ගත්තොත් ඒකේ ගොඩක් ඒ කියන්නේ දඹදෙණි යුගය, ගම්පොළ යුගය, කුරුණෑගල යුගය එයාදී මේ සියලුම යුගවල වගේ අපිට කතා කරන්න තියෙනවා. කියන්නේ රජවරුන් විසින් රචනා කරන අද ග්‍රන්ථ පිළිබඳව. ඉතින් අපි ඒක 7 වෙනි පාඩමේදී කතා කරමු. දැන් දැනට තියෙන අපිට මේ යුග 4දී මේ යුග 4 ආදී මොන වගේ රචනා කරලා තියෙනවද? ඒ කියන්නේ මේ පාඩමට අදාළ ටික විතරක් තමයි අපිට මෙතෙන්දී ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් දැන් කෝට්ටේ යුගය ගැන කතා කරනවා නම් ළමයි කෝට්ටේ යුගය කියලා කියන්නේ සරණමය යුගය ලෙස තමයි මේ කෝට්ටේ යුගය හඳුන්වන්නේ. ඒකෝ දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් මේ දැන් යුග අතරේ මොකද සරණමය යුගය කියලා අනිවාර්යෙන්ම කෝට්ටේ යුගය තමයි අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද කෝට්ටේ යුගය තමයි සරණමය යුගය ලෙස හඳුන්වන්නේ. හරි. රජරට ශිෂ්ටාචාරය ගැන කතා කරනවා නම් මේ රජරට ශිෂ්ටාචාරය තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම ගොඩක්ම ධර්මග්‍රන්ථ රචනා වීම සිදුවන රජරට ශිෂ්ටාචාරය. ඉතින් රජරට ශිෂ්ටාචාර රචනා වෙච්ච ධර්මග්‍රන්ථ ලෙස අපිට බෝධි වංශය, ඒ වගේම ධාතු වංශය, ථූප වංශය, පූජාවලිය, සද්ධර්ම ලංකාරය වගේ ග්‍රන්ථ තමයි රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ගම්පොළ යුගයේ ඉඳලා මේ කෝට්ටේ යුගය කියන්නේ මේ යුග දෙක අතර රචනා වෙච්ච ග්‍රන්ථ දෙකක් ගැන මෙතනදී කතා කරනවා. මේ දෙක ඇසුරින් ඔයාලට දැනට සාමාන්‍ය පෙර දැන් 2017 ඉඳලා 2024 විභාග වෙනකම් බැලුවොත් ඒ ප්‍රශ්න වලට අනිවාර්යයෙන් ඔයාලට මේ බෞද්ධික පිළිබඳව අහපු ප්‍රශ්න දකින්න පුළුවන්. ඉතින් නිකාය සංග්‍රහය සහ රාජාවලිය තමයි මේ ගම්පොළ යුගයේ ඉඳලා කෝට්ටේ යුගය දක්වා ප්‍රධාන වශයෙන්ම රචනා වෙලා තියෙන්නේ. ඉතින් නිකාය සංග්‍රහය ළමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ශාසන ඉතිහාසය අන්තර්ගත කරලා තමයි නිකාය සංග්‍රහය රචනා කරලා තියෙන්නේ. වගේම තමයි දේශපාලනය පිළිබඳ, ඒ කියන්නේ අතීත ශ්‍රී ලංකාවේ තිබුණ දේශපාලනය කෙසේද කියන එක පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන ඉතාමත් හොඳ ග්‍රන්ථයක් ලෙස මේ රාජාවලිය හඳුන්වන්න පුළුවන්. හරි. ඊළඟට බලමු කෝට්ටේ යුගයේ ඉඳලා මහනුවර යුගයේ ගත්තොත් ඉතින් කෝට්ටේ යුගයේ ඉඳලා මහනුවර යුගයේ තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම මේ කාව්‍ය ග්‍රන්ථ, ඒ කියන්නේ සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය වගේ රචනා වෙලා තියෙන්නේ. උදේ සංදේශ කාව්‍යවලට උදාහරණ වශයෙන් මයුර සංදේශය, ඒ වගේම සැලලිහිණි සංදේශය, තිසර සංදේශය. ප්‍රශස්ත කාව්‍ය නම් පැරකුම්බා සිරිත. හටන් කාව්‍ය ගත්තොත් සීතාවක හටන, කොන්ස්ටන්තීනු හටන, ඒ වගේම තමයි ඉන්ද්‍රේසි හටන. ඉතින් මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඒ වගේම තමයි දැන් අපි සාහිත්‍ය මූලාශ්‍රයක් රචනා කරනවා නම් ළමයි ප්‍රධාන වශයෙන්ම කරුණු 4ක් ගැන සැලකිලිමත් වෙනවා. මේ කරුණු 4 අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. මොකද දැන් සමහර ප්‍රශ්නයක අහන්න පුළුවන් මේ කරුණු 4 දීලා මේකේ නිවැරදි අනුපිළිවෙල අනුව මේක සකස් කරපු ඔයාලට බහුව කියන්නේ නිවැරදි වර්ණය තෝරන්න කියලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ හින්දා මේ ටික අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න පිළිවෙලටම මතක තියාගන්න. මුලින්ම ළමයි මූලාශ්‍රය රචනා වූ කාලය, ඊට පස්සේ මූලාශ්‍රය කතුවරයාගේ අරමුණු, ඒ වගේම තමයි මූලාශ්‍රය රචනා කරන්න කරුණු සපයාගත් ආකාරය. ඒක දැන් ඔයාලට කොහොමද මතක තියාගන්නේ? දැන් මූලාශ්‍රය රචනා වූ කාලය, ඊට පස්සේ මූලාශ්‍රය කතුවරයා, ඊට පස්සේ කතුවරයාගේ අරමුණු කියන එක තමයි තුනට එන්නේ. ඊට පස්සේ මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. දැන් අතර මූලාශ්‍රයට ලෙස ක්‍රමයක් කිව්වොත් අතර මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය එක ඒක තමයි මෙතන තියෙන දිගම වාක්‍යය. දිගම වාක්‍යය අන්තිමට වගේ එනවා කියලා ඔයාලා මතකයක් පොඩි චූටි මතකයක් තියාගත්තොත් ඔයාලට මේ අනිත් තුන කොහොම හරි ගලපලා නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන්. හරි. දැන් අපි එතනින් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරලා ඉවරයි. දැන් අපි බලමු විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරනවා නම් ළමයි
දැන් විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවලදී ප්‍රධාන වශයෙන්ම දෙමළ ග්‍රන්ථ කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රධාන වශයෙන්ම රචනා කරකවපු ග්‍රන්ථ කීපයක් තියෙනවා. ඒ ග්‍රන්ථ තමයි මේ සීලප්පදිකාර, මණිමේකලයි සහ පදීර්පත්තු කියන්නේ. හරිනේ. එතකොට දැන් මම මෙතන දාලා තියෙනවා වගු අංක 1 2 සහ වගු අංක 1 3 කියලා. එතකොට මෙතන වගු අංක 1 2 සහ වගු අංක 1 3 කියන්නේ ළමයි දැන් ඔයාලා දන්නවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරද්දී මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ළමයි රචනාවනේ එක්කෝ ඒ විදේශීයන් අපේ ලංකාවට ඇවිල්ලා ලංකාව ගැන හොඳ අධ්‍යයනය කරලා ඉවරනාට පස්සේ තමයි මේ ලංකාව ගැන විවිධ කෘති රචනා කරේ. ඒ වගේම සමහර අය ඉන්නවා යාලා කවදාවත් ලංකාවට එන්නේ නැතුව මේ ලංකාවට ආපු කට්ටියගෙන් ලංකාව ගැන විස්තර අහලා ඒ ගත්ත අත්දැකීම් වලින් තමයි මේ ලංකාව ගැන රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි මේ වගු අංක 1 2 සහ වගු අංක 1 3 සඳහන් වෙන්නේ. ඉතින් මේ දෙක කතා කරත් ළමයි දැන් වගු අංක 1 2 තියෙන්නේ ලංකාවට පැමිණිලා ලංකාව පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා ඉවර වුණාට පස්සේ ලංකාව පිළිබඳව රචනා කරපු පුද්ගලයන්. හරි. අතට චීන මූලාශ්‍රය. චීන මූලාශ්‍රය ළමයි පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව. ඒකේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය තමයි අන්තර්ගත වෙන්නේ. අරාබි මූලාශ්‍රය කියන්නේ ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව. පෘතුගීසි මූලාශ්‍රය කියන්නේ රිබේරෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථ. එතකොට එහිදී රිබේරෝගේ ලංකා ඉතිහාසය තමයි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙන්නේ. ඕලන්ද මූලාශ්‍රය පිලිපස් බැල්දියස්ගේ කෘතිය කියන්නේ බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය. ඉංග්‍රීසි මූලාශ්‍රය කියන්නේ රොබර්ට් නොක්ස්ගේ කෘතිය එදා හෙළදිව. එතකොට එදා හෙළදිව රචනා කරේ ළමයි රොබර්ට් නොක්ස්. ඉතින් රොබර්ට් නොක්ස් කියන්නේ ශ්‍රී ලංකාවේ අවුරුදු 19ක් පමණ සිරකරුවෙක් වශයෙන් දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේදී සිරකාරයෙක් විදිහට ජීවත් වෙලා තම ලබාගත් අත්දැකීම් වලින් මේ ලංකාව පිළිබඳව රචනා කරපු පුද්ගලයෙක් තමයි මේ රොබර්ට් නොක්ස් කියලා කියන්නේ. ඉතින් මම මෙතන පොඩ වේගෙන් ඔයත් එක්ක කතා කරනවා. මොකද සමහර ළමයින්ට වීඩියෝ දික් වුණාම බලන්න කම්මැලි කියලා මට සමහර කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් හරි. දැන් මෙතන අනිවාර්යයෙන්ම ළමයි ඔයාලා මේ වගු අංක 1 2 වගු අංක 1 3 අනිවාර්යයෙන් මතක තියාගන්න. මොකද මේ වගේ බහුවර්ණ ප්‍රශ්න නැත්නම් අර පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ රචනා ප්‍රශ්න පත්‍රයේ. ඒකේ පළවෙනි ප්‍රශ්නට අහන්න පුළුවන් වෙන ප්‍රශ්න තමයි මේ ඒන වගු දෙක අනිවාර්යයෙන් මතක තියාගන්න. හරි. ඊට පස්සේ ග්‍රීක මූලාශ්‍රය. ග්‍රීක මූලාශ්‍රය ගැන කතා කරනවා නම් ඒක ලංකාවට එන්නේ නැතුව ලංකාව පිළිබඳව අහලා ලංකාව පිළිබඳව ලියපු පුද්ගලයන් ගැන තමයි අපි මේ වගු අංක 1 3 දී කතා කරන්නේ. අද අපිට මුලින්ම තියෙන්නේ ග්‍රීක මූලාශ්‍රය. එහිදී ළමයි ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් 3 දෙනෙක් යටතේ රචනා කරපු ග්‍රන්ථ මේ ග්‍රීක මූලාශ්‍රය ගණයට තමයි අයත් වෙන්නේ. අපි එනම් ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය. ඒ වගේම මෙගස්තීනිස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනසිකෙට්‍රිටස්ගේ වාර්තා. ඒ වගේම තමයි බලමු රෝම මූලාශ්‍රය. රෝම මූලාශ්‍රය ගණයට අයත් වෙනවා ප්ලීනිගේ නැචරාලිස් හිස්ටෝරියා කෘතිය. ඒ වගේම ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය වගේම මේ ලංකාව සිතියම කියන්නේ ටොලමිගේ ලංකා සිතිය කියන්නේ ක්ලෝඩියස් ටොලමි ගත්තොත් මේ ක්ලෝඩියස් ටොලමි විසින් තමයි ළමයි ලංකා සිතියම රචනා කරේ. ඉතින් ක්ලෝඩියස් ටොලමිගේ රූපයක් තමයි ඔයාලගේ තුන්වෙනි පිටුවේ තියෙන ළමයි ක්ලෝඩියස් ටොලමි. ඉතින් එයා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වන භූගෝල ශාස්ත්‍ර නෙක් තමයි මේ ක්ලෝඩියස් ටොලමි කියන්නේ. හරි. මම මෙතනදී රූපස්ථාන ගැන සාකච්ඡා කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉතින්
හරි අපි ඊට පස්සේ බලමු චීන මූලාශ්‍ර. දැන් චීන මූලාශ්‍රයට තමයි ළමයි මේ හියුන්සියන් භික්ෂුවගේ දේශාටන වාර්තාකෘතිය අයත් වෙන්නේ. ඒ වගේම තමයි පෘතුගීසි මූලාශ්‍ර. එනම් පර්නාවෝ ඩී ක්වේරස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය මේ පෘතුගීසි මූලාශ්‍රයට තමයි අයත් වෙන්නේ. හරි. එතකොට අපිට ඒ ටික තමයි මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලින් කතා කරන්න තියෙන්නේ. හරි. දැන් අපි මේකේ දැන් අපි කියමු මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. දැන් අපි මෙතනදී සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරලා ඉවරයි. අපි ළඟට බලමු පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන කතා කරද්දී ළමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා අභිලේඛන, කාසි, නටබුන්, සෙල්ලිපි නැත්නම් ශිලාලේඛන, චිත්‍රමූර්ති, පුරාවස්තු කියන මේ සියලුම දේ අයිති වෙන්නේ මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගණයට. ඉතින් ඔයාලට ඊට පස්සේ මේ පාඩම අවසන් වෙනකම්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන මෙතනදී කෙටි හැඳින්වීම සිදු කළා තමයි මේ ඉතුරු ඔයාලගේ පාඩම නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අතර අභිලේඛන ගැන කතා කරද්දිත් අපිට අංක කියන්නේ කී 4 වගුව ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඒක ඇස්තරෙන් බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම වගු අංක 1 5 සෙල්ලිපි ඒකත් අනිවාර්යෙන්ම බහුවර්ණ ප්‍රශ්න අනිවාර්යයි. ඉන්නේ වගුවත් මතක තියාගන්න. ඉතින් හරි දැන් ඒ වගේම තමයි අපිට මෙතන ඊළඟට තියෙනවා ගානිෂ්ඨංක මල් රජතුමාගේ ගල්පොත සෙල්ලිපිය කියන මෙතන රූපේ තියෙනවා. ඒ වගේම තමයි විජයබාහු රජතුමාගේ කියන්නේ පළවෙනි විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹසන්නස තියෙනවා. ඉතින් ඒවා තමයි තව අපිට අමරියස් ක්ලෝඩියස් ටොලමි මෙතන කහපන මැදකාය රන් කහවණුව ඊට පස්සේ මිනිසා සහ අශ්ව හිස කියන මේ රූප සටහන් පහ තමයි ඔයාලට පළවෙනි පාඩම ඇසුරෙන් හම්බ වෙන්නේ. ඉතින් අභිලේඛන ගැන කතා කරනවා නම් ළමයි ගල්. මේ ගල් කියන අභිලේඛන මාධ්‍යයට උදාහරණයක් තමයි මේ නිශ්ශංක මල් රජතුමා විසින් රචනා කරන ලද මේ ගල් පොත සෙල්ලිපි. ඉතින් මේක පොළොන්නරුවේ තමයි පිහිටා තියෙන්නේ. ඒ වගේම බිත්ති උදාහරණ වශයෙන් සීගිරිගී, තඹ තහඩු. තඹ තහඩු වලට උදාහරණයක් තමයි මේ පළවෙනි විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹසන්නස. ඉතින් ඔයාලට ලේසියෙන්ම දැන් මෙතන පනාකඩුව තඹසන්නස. එතන තඹ. ඒ කියන්නේ තඹ කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක තඹ තහඩු කියන අභිලේඛන මාධ්‍යයට තමයි අයත් වෙන්නේ කියලා ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන්. රන් තහඩු වල්ලිපුරම් රන්පත. දැන් ඒකෙත් අර වල්ලිපුරම් රන්පත අග රන් කියන කැලලා තියෙන එකකින් අපිට ඒක රන් තහඩු කියන අභිලේඛන මාධ්‍යයට තමයි අයත් වෙන්නේ කියලා මතක තියාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දව ඒ කියන්නේ අම්බැක්කේ දේවාලයේ දව කණුවල ලියූ ලේඛන, මැටි පුරවල උදාහරණයක් උළුහා ගඩොල් මත ලියූ අකුරු, භාෂණ උදාහරණයක් වශයෙන් මැටි වලන් පාත්‍ර ආදී ලියූ අකුරු හඳුන්වන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු සෙල්ලිපි. ඉතින් සෙල්ලිපි ගැන කතා කරනවා නම් අපිට වගුව 1 5 තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ලෙන් ලිපි කියන්නේ ළම දැන් ලෙන් ලිපි, ගිරි ලිපි, ටම් ලිපි, පුවර් ලිපි, ආසන ලිපි කියලා ප්‍රධාන වශයෙන්ම ලිපි ආකාර 5ක් තමයි තියෙන්නේ. ඉතින් දැන් පුවර් ලිපි කියන්නේ ළමයි සකස් කරගත්තේ. ඒ කියන්නේ මිනිස්සයා විසින් හදපු ගල් පුවරු මත ලියූ ලිපි තමයි පුවර් ලිපි කියන්නේ. ඒ වගේම ටම් ලිපි කියන්නේ ඒත් මිනිස්සයා විසින්ම නිෂ්පාදනය නැත්නම් මිනිස්සයා විසින්ම නිර්මාණය කරගත්ත ගල් කුළුණු මත ලියූ ලිපි ටම් ලිපි ලෙස තමයි හඳුන්වන්නේ. ඒ වගේම ගිරි ලිපි කියන්නේ දැන් ස්වභාවිකව සකස් වන ගල් තලාවල නැත්නම් ගල් කුළුණු මත ලියූ ලිපි තමයි ගිරි ලිපි ලෙස හඳුන්වන්නේ. ලෙන් ලිපි කියන්නේ ළමයි ගල් ලෙන් වල කටාර මාසල ලියූ ලිපි තමයි. දැන් ගල් ලෙනක් ගත්තට පස්සේ ගල් ලෙන වල අපි දැන් ගල් ගුහාවක් ගල් ලෙන් ගල් ගුහා දෙකම එකයි. දැන් ගල් ගුහාවකට ඇතුළු වෙද්දිම ඇතුළු ස්ථානයේ උඩ පොඩි දැන් ගල් ගුහාවකට ඇද්දි බලන්නතර
පොඩි නිකන් අර කැටයම් වගේ කරලා තියෙනවා. ආන්ගේ ස්ථානයේ තමයි ලියපු. එතන තමයි කටාරම. එතන තමයි ගල් දෙන්නල කටාරම අසල් ලියු ලිපි. ඒවා තමයි ලෙන් ලිපි ලෙස හඳුන්වන්නේ. ඒ වගේම ආසන ලිපි කියන්නේ දැන් මල් ආසනයක් නැත්තම් මල් ආසනයක් වගේ ගල් පුවරුවක් තියෙනවා. ඉතින් මල් ආසනයේ ගල් පුවරුවක් තියලා ඒක මත ලිපියක් ලියනවා නම් ඒ ලිපි තමයි මේ ආසන ලිපි ලෙස හඳුන්වන්නේ. හරි. ඒ වගේම දැන් සෙල් ලිපි ගත්තොත් ඒ සෙල් ලිපි අතර බහුලතම සෙල් ලිපි ආකාරය ලෙස අපි හඳුන්වන්නේ මේ බ්‍රාහ්මීය ලිපි. පැරණිතම ශිලාලේඛ නම් බ්‍රාහ්මීය ලිපි ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් මේ බ්‍රාහ්මීය ලිපි ගොඩක්ම පැරණිතම ශිලාලේඛන. ඉතින් එය භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීම වගේ දේවල් වාර්තා කරන්න වගේ කටයුතු සඳහා තමයි මේ බ්‍රාහ්මීය ලිපි අතීතයේ වැඩි වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ දැන් සෙල් ලිපි ගත්තොත් මේ සෙල් ලිපි වලින් ප්‍රධාන වශයෙන්ම ළමයි පැරණි සමාජ ඉතිහාසය වගේම ජනාවාස ව්‍යාප්තිය වගේ ගත්තොත් මේ වගේ කරුණු පිළිබඳව හැදෑරීම සඳහා තමයි සෙල් ලිපි ගොඩක්ම වැදගත් වෙන්නේ. දැන් ඔයාලට මේකෙන් රචනා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඉතින් සෙල් ලිපි වල වැදගත්කම කරුණු දෙකක් අසුරෙන් විස්තර කරන්න කිව්වොත් මේ කරුණු දෙක දාලා කෙටි විස්තරයක් කරන එකකින් ගොඩක්ම පස්වෙනි ප්‍රශ්නට වගේ තමයි අහන්න පුළුවන්. කියන්නේ රෝම ඉලක්කන අංක 5ට වගේ තමයි මේක අහන්නේ. හරි. ඒ වගේම සෙල් ලිපි පිහිටුවීමේ අරමුණ, කියන්නේ සෙල් ලිපි ලියන්න ගොඩක්ම අරමුණු වෙන ළමයි විහාරාරාම පාලනය කරන ආකාරය, ඒ වගේම විහාරාම වලට ගම්බිම් බෙදීම, වෙළඳාම, බදු අය කිරීම, ඒ වගේම රජයේ පවතින නීති මහජනයාට දැනුවත්, ඒ කියන්නේ දැනුම් දෙන්නත් වන වගේ කරුණු සඳහාත් මේ සෙල් ලිපි යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුද්ගලයන්ගේ සේවය අගයන්න, ඒ වගේම වැරදිකරුවන්ට සමාව දීම කියන වගේ මේ නොයෙක් කරුණු සඳහා අතීතයේදී මේ සෙල් ලිපි නැත්තම් ශිලාලේඛන භාවිතා කරලා තියෙනවා. හරි. එතකොට ළමයි ඉතින් ඔයාලට දැන් මේ ආකාරයට තමයි මේ සියලුම පාඩම් සාකච්ඡා කිරීම සිදු කරන්නේ. මේ පාඩම් වල දැන් ප්‍රශ්න පත්‍ර වලට අහන්න පුළුවන් වන සෑම කොටසක්ම දාලා තමයි මේ ෂෝට් නෝට් එක හදලා තියෙන්නේ. ඉතින් අනවශ්‍ය කරුණු අයින් කරලා, ඒ වගේම බහුවර්ණ විතරක් මේ රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන් ඒවා ඒ සියල්ලම දාලා තමයි මේ ෂෝට් නෝට් එක හදලා තියෙන්නේ. ඉතින් අවසාන වතාවට මතක් කරන්නේ අර පොත් ගන්න කැමති අය ඉන්නවා නම්, ඒ වගේම මයි 2 වෙනිදා ආරම්භ වෙන 10 සහ 11 ශ්‍රේණිය සඳහා පන්තිවලට සහභාගී වෙන්න කැමති ළමයි ඉන්නවා නම් අනිවාර්යෙන්ම WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඊට පස්සේ පොත් ගන්න කැමති අයට පොත් ගන්න ආකාරයත්, ඒ වගේම පන්තිවලට ජොයින් වෙන කට්ටියට පන්තිවලට ජොයින් වෙන ආකාරයත් ඔයාලට දැනුවත් කරන්නම්. ඉතින් මේ ආකාරයට තමයි ඉස්සරහට සියලුම පාඩම් සාකච්ඡා කිරීම සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි රූප සටහන්, සිතියම් ලකුණු කිරීම, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විතරක් නෙවෙයි ඔයාලට විභාගය ආසන්නව අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි පාඩමක් අවසානයේ පාඩමක් ආශ්‍රයෙන් ඇසිය හැකි පාඩමින් පාඩමටත් ඔයාලට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් සිදු කරනවා. ඉතින් පන්තිය සඳහා සහභාගී වීමට කැමති අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.